මට සීට් 1500ක් පුරවන්න මං කොච්චර කැම්පේන් එකක් කරන්න ඕනද? නව පරපුරේ. කොස්ටියුම් කීයක් අපි ඩිසයින් කරනවද? කොච්චර ලොකු සෙට්ස් ගහනවද? ලයිටිං වලට කොච්චර වියදම් කරනවද? සවුන්ඩ්ස් වලට, බෑන්ඩ් වලට. කැම්පේන් එක මාස 3ක් විතර කරලා තමයි අපි සහ මේ වර්තමානයේ කලාකරුවෝ හවුස්ෆුල් කරන්නේ. හැබැයි හඬට තියෙන තැන මම කියන්නද? විශාරද නන්දා මාලනියන් කිසිම වර්ණයක් නැහැ. ලස්සනට කොණ්ඩේ ගොතලා ඇය ඉඳගත්තාම මිනිස්සුට ඉඳගන්න පුටු නෑ හැරිලා යනවනේ. වලාකුළ කුදු නොමැති අහසේ මලානික වැඩිදා සිතද බොළඳ වේ ලොවම ආදරී කියා වහින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහළින් අත්තන මල මුදුනේ විතේ කවියා ආදරේ සුඳුරු තම වගේ විසිරෙන විට වටහා ගනු මැන දෙනෙතින් කඳුලැලි ගලන තරම් මලේරුව ඉමල දනීදෝ පිපුණු මලේරුව ඉමල දනී භාවීන සිත්නෙත් පහන්නේ මෙත් මල් පිපිලා මුදිතා ගලයි වේදනාව හදට දැනුණු යම් දවසක උදෙකලාව නොතෙවී අහසසේ ඔබ අනන්තයි සයුරසේ ඔබ අනන්තදයි විදුලියද කොටයි එන හඬ පැතිරේ මහවලාකුලක් මෙන්නේ යමුනා ගංතෙර තමලු ලතා එවනේ අරලිය ලන්දට සඳ පායන කොට බුදු කරුණා දැස බුදු සාදු බුදු සාදු පොතේ වනන්තරේ මිරිඟු සර්පයා තහනම් ගෙඩියකට රැවටලා දන්නෝ බුදුන් ගේ ශ්‍රී ධර්මස්කන්ධ නොගිය පුංචි නෑනු කුඹත් ඇවිත් රබාන ළඟ වාඩි වියංකෝ වාඩි වියංග ගුරු පාර දිගේ ඒවි සිනහ පපාටි කිරිනඟ එදිසියක් බිම හෙළුවත් අප්පච්චිට එක ගෙඩියයි එදිස්ථාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳලු තලාපි කෝප स्वामी पूछी कुचाइयो तो नटा पिय मात